අද අපි හදන්න යන්නේ තේෂන් අයගේ වගේ thumbnail එකක්. ඉතින් ඔයාලා thumbnail එකෙන් දකින්න ඇතිනේ. ඉතින් අපි නම් වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. හරි ඉතින් මේකෙත් අපි බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක ඇඩ් කරගෙන මුලින්ම Gemini හදාගත්ත බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකකුත් මේ විදිහට ඇඩ් කරගන්න. ඊට පස්සේ මේ new text කියලා තියෙන එක අපි delete කරගමු. ඊට පස්සේ මේ තුන්වෙනි එකට ගිහිල්ලා import කියන එකට ගිහිල්ලා import down remove කරගත්ත ෆොටෝ එකක් තියෙනවා. ඒක මම ඇඩ් කරගන්න. ඊට පස්සේ මේ erase color වලට ගිහිල්ලා මේක enable දාන්න ඕනේ. ඊට පස්සේ මේක ගානට හදා ගන්න ඕනේ. හරි ඊට පස්සේ මේක size එක මම දැන් ටිකක් ලොකු කරගන්නවා. හරි ඊට පස්සේ මම ආයෙත් මේ import කියන එකට ගිහිල්ලා මෙතන Gemini ඉතින් මේ විදිහට මම හදාගත්ත chair එකත් මෙතනින් add කරගන්න ඕනේ. ඊට පස්සේ මේ erase color වලට ගිහිල්ලා ඒකත් enable දාගන්න ඕනේ. ඒකෙත් අපි color එක ගානට ඉන්න විදිහට හදාගන්න ඕනේ. ඊට පස්සේ මේකේ size එක අපි adjust කරගන්න ඕනේ ටිකක් ලොකු කරලා. හරි ඊට පස්සේ ආයෙත් මේ erase color වලට ගිහිල්ලා මේ ටික හදා ගන්න ඕනේ. හරි ඊට පස්සේ අපි මේකේ text එක type කරගමු. හරි අපි මේකේ text එක type කරගමු. mobile game කියලා. ඊට පස්සේ මෙතන මම හදාගත්ත text එකක් add කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඒකේ font වලට ගිහිල්ලා ලස්සන font එක select කරගන්න ඕනේ. හරි මම මේ විදිහට select කරගත්තා. ඊට පස්සේ game කියලා ගහගන්න ඕනේ. ඒකටත් අපි කරගත්ත විදිහට add කරගන්න ඕනේ විදිහට text එක. හරි ඉතින් මේ thumbnail එකේ තිබ්බේ වැඩ්ඩන්න මෙන්න කියලා type කරගන්න ඕනේ. ඒකට අපි font එක add කරගමු. මේ text එක type කරගත්තා. ඊට පස්සේ මේ ඉන්නේ කියලා type කරගන්න ඕනේ. ඒකට අපි font වලට ගිහිල්ලා font එක add කරගන්න ඕනේ.
ඊට පස්සේ මේ ස්ට්‍රෝක් කියන එකට ගිහිල්ලා මේකෙත් කලර් ගන්න බැලන්ස් කරගන්න ඕනේ. ෂැඩෝ එකක් දීලා කැමති විදියට. ඊට පස්සේ මෙච්චර අඩු වැඩි කියලා ටයිප් කරගන්න ඕනේ. ඒකටත් ඉතින් මම අර කලින් හදාගත්ත කාලයකම සිලෙක්ට් කරලා මේ වගේ එකක් හදා ගන්නවා. හරි දැන් මේකේ බ්‍රෑන්ඩ් එක ටයිප් කරගන්නවා. මේකට ෆොන්ට් එක ඇඩ් කරගන්න ඕනේ. හරි ඒකට ඊට පස්සේ අපි මේ කලර් ටික බැලන්ස් කරගන්න ස්ට්‍රෝක් එකක් දීලා ෂැඩෝ එකක් දීලා හරි ඊට පස්සේ ඉමේජ් එකක් තියෙනවා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි හේෂන් එක වගේ thumbnail එකක් ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ලේසියෙන්ම හදාගන්නේ. ඉතින් තවත් අලුත් ඩිසයින් එකකින් හම්බෙමු. අපේ වීඩියෝ එක ලයික් එකක් දාලා තියාගන්න.